දයාවර ක්‍රීඩාවලිය අසන්නේනේ තරඟාවලි කීපයක් අතරතුර නිල් බලකායේ තුන්කොන් සටන ඔබට ගිලිහි ගියාද? ඉතින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් ඉන්දීය ඒ කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමත් අතරේ පැවැත්වෙන තුන්කොන් තරඟාවලියක් තියෙනවා. ඉතින් මේ තරඟාවලියේ මම නිල් බලකාය කිව්වේ ඇත්තටම කණ්ඩායම් තුනේම නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් තමයි මේගොල්ලෝ සැරසිලා ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. ඉතින් අපේ නිල් විරුවන්ගේ සටනක් කියලා කියන්න පුළුවන් එක අතකින් ගත්තාම. ඉතින් මෙම සටන අද බොහෝ දිනකට මේ වෙලාවේ මිස් වෙලා තියෙන්නේ. මොකද ලෝක කුසලානේ පැවැත්වෙනවා, කාන්තා ලෝක කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ පැවැත්වෙනවා. ඒත් එක්කම පාපන්දු ලෝක කුසලානේ පැවැත්වෙනවා. මේ අතරවාරේ ඔබට ගිලිහුණු තරඟාවලියක් තමයි මේ තරඟාවලිය. ඉතින් හිතවතුනි, මෙම තරඟාවලියේ තුන්වන තරඟයේ පැවැත්වුණා ශ්‍රී ලංකා කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන කායේ කණ්ඩායමත් අතර. ඉතින් ඇෆ්ගනිස්තානයේ පරදා විශිෂ්ට කඩළු 8ක අති දෙවන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ජයග්‍රහණය නියමුවා බවට පත් වුණේ ශතකයක් වාර්තා කරපු අවිෂ්ක්‍රපණෑන්දු. ඉතින් ඒ විස්තර ටික තමයි අද ඔබට ගෙනෙන්න සූදානම් වෙන්නේ. මෙම තරඟාවලිය ජූනි මාස 9 වෙනිදා සිට 21 වෙනිදා දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ. තරඟ කාලසටහන මෙන්න මේ ආකාරයෙන්. ඔබට මතකයේ තබා ගන්න ලෙහෙසි තරඟාවලියේ කාලසටහන ජූනි 9 වෙනිදා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඉන්දිය ඒ කණ්ඩායම තරඟ වැදුණා. ජූනි 11 වෙනිදා ඇෆ්ගනිස්තානයේ කණ්ඩායමත් ඉන්දිය ඒ කණ්ඩායමත් අතර තරඟය. ජූනි 13 වෙනිදා පැවැත්වුණා ශ්‍රී ලංකාවත් ඇෆ්ගනිස්තානයත් අතර තරඟය. නැවත ජූනි 15 පැවැත්වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දිය කණ්ඩායමත් දෙවන වතාවට. ඒ වගේම ජූනි 17 ඉන්දිය කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් දෙවනි වතාවට. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන කණ්ඩායමත් ජූනි 19 වෙනිදා දෙවන වතාවට හමු වෙනවා. අවසන් මහා තරගය ජූනි 21 වෙනිදා පැවැත්වීම නියමිතව තිබෙනවා. අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක ඉතින් 19 වෙනිදා වෙද්දී අපිට තීරණය කරගන්න පුළුවන්. ඉතින් මෙම තරඟාවලියේ පළමු තරගය ඊටම ජයග්‍රහී මුහුණුවරකින් ආරම්භ කරන තිච්ච තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායමට. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පෙනී තිබියදී ඉන්දිය කණ්ඩායම ජයග්‍රහණය උදුරා ගන්නවා. ඒ අනුව ඊටම තියුණු තරගයෙන් පසු ඉන්දිය කණ්ඩායම පළමු තරගයේ ජයග්‍රහණය කරනවා. ඒ වගේම දෙවනි තරගයේදී තවත් වික්‍රමයක් සිදු වෙනවා. ඒ තමයි සූර්යවංශී පවා නියෝජනය කරන ප්‍රබල ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කරමින් ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම ජයග්‍රහණයත් පත් කරගන්නවා. ඉතින් තුන්වෙනි තරගයේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමත් ඇෆ්ගනිස්තානයත් අතර. එම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 245ක් ලබා ගන්නවා සියලුම ක්‍රීඩකින් දැවි. මෙහිදී කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 50 සීමාවට ළඟා වෙන්න ශ්‍රී ලංකා පන්දු යන ඉඩ දෙන්නේ නැහැ. ඒ අනුව වැඩිම කඩුලාභියා වුණේ චාමික ගුණසේකර ලකුණු 32කට කඩලු 3ක් බිඳ හෙළනවා. ඉන් අනතුරු ශ්‍රී ලංකාවට ලකුණු 246 ඉලක්කයක් නියම වෙනවා. නමුත් තරගයේ පැවැත්වෙද්දී වර්ෂාවෙන් බාධා එල්ල වෙනවා. ඒ අනුව ඩක්පර් ලුයිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පන්දුවර 41කදී ලකුණු 231ක ඉලක්කයක් ලබා දෙනවා. ඉතින් මෙම ඉලක්කයේ වෙත යාමේදී අපේ පිතිකරුවන් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 49ක් ලබා ගන්නවා. ඊටමත්ම දක්ෂ පිතිහාරමික නිරත වෙමින්. ඉතින් මේ අතරේ ශ්‍රී ලංකාවේ ඉනිමේ නැංගුරම බවට පත්වන්නේ අවිෂ්කපනාන්දු ඊටමත්ම ප්‍රබල පිතිකරණයක නිරත වෙමින් ජයග්‍රහණී මොහොත දක්වාම කඩුලේ රැඳී සිටිනවා. ඒ අනුව ඔහු ලකුණු 100ක් සම්පූර්ණ කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්. ඒ වගේම ඔහුගේ මෙම ඉනිමට ඇතුළත් වෙනවා 6 පහර 3ක් සහ 4 පහර 14ක්. ඒත් එක්කම ඔහු සමග සම්බන්ධතාවයක් ගොඩනගෙන සදීර සමරවික්‍රම නොදැවි ලකුණු 60ක් ලබා ගන්නවා. ඒ අනුව තමයි ශ්‍රී ලංකාවට කඩලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ අනුව මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ලබාගෙන තියෙනවා. ඉන්දිය කණ්ඩායම දෙවනි ස්ථානයේත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම තුන්වෙනි ස්ථානයේත් රැඳී සිටිනවා. ඉතින් හෙට දිනේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමත් ඉන්දිය ඒ කණ්ඩායමත් අතර දෙවන මුණ ගැසීමේ අවස්ථාවේදී අපි මොන කණ්ඩායම ජයග්‍රහණය කරයිද කියලා අපි සියලු දෙනාම දැස් දැල්වා බලා සිටින්නේ. මම ඔයගලන්ට මතක් කරන්නම් ශ්‍රී ලංකා සංචිතය නායකත්වයේ දරන්නේ සහන් ආරච්චිගේ. ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල, අවිෂ්කපනාන්දු, විශේන් හැලඹගේ, සදීර සමරවික්‍රම, අශාන් වික්‍රමසිංහ, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, චාමික ගුණසේකර, මොහොමඩ් සිරාස්, කුගතස් මාතුල, ගරුක සංකේත්, චාමික කරුණාරත්න සහ රවින්දු පනාන්දු යන ක්‍රීඩකයන් තමයි නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම. 19 වෙනිදා නැවතත් ඇෆ්ගනිස්තානයේ සමග පැවැත්වෙන තරගයක් ජයගෙන අවසන් මහා තරගයත් ජයග්‍රහණයකින් අවසන් කිරීමේ බලාපොරොත්තුව තමයි අපේ බලාපොරොත්තුව. එහෙමනම් නැවතත් විස්තර සමග ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් නැවත අපි ඊළඟ තරග වලින් පසුව නැවත හමු වෙමු. අපගේ වීඩියෝ එක අපගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. VUP ක්‍රිකට් channel එක. ඉතින් ඔබට වැඩි දුරටත් නැවතත් අලුත් තරඟවල විස්තර බලන්න පුළුවන්. එහෙමනම් අදට ගිහින් එන්නම්. ජය වේවා.